රත්නපුරේ ඉඳලා මෙතෙන්ට තියෙන්නේ කිලෝමීටර 23යි. සමහර විට හෙට යන්නම් කියලා හිතන දැන හෙට යද්දිත් ඇති වෙන්න පුළුවන්. නිතර දෙවේලේ ඇවිදින්න යන ඔයාට ඇවිදින්න යන තැනක් එකපාරටම හොයාගන්න අදහසක් නැති වුණොත් මොකද කරන්නේ? මම නම් කරන්නේ සාමාන්‍යයෙන් වෙනද ගියපු ලස්සන තැනකට යන ඕන තරම් අපි ඉන්න අපිට වටපිටාවේ ලස්සන තැන් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. මේ මගේ පිටිපස්සෙන් තියෙන දෙහෙනැල්ල. මේ දෙහෙනැල්ලට අපි කියන්නේ ඉහේ කෙස් ගන්නට ඇවිල්ලා තියෙනවා කියලා. එච්චර නම් ඇවිල්ලා නැහැ ඇත්තටම. හැබැයි ඒ වගේ අපි එක කියන්නේ අර උදාහරණයක් විදිහටනේ. ආන් ඒ වගේ අති විශාල වතාවක් ඇවිල්ලා තියෙන තැනක් තමයි මේ පිටිපස්සෙන් තියෙන්නේ. ඉතින් මේ දවස්වල හැමතැනම යන්න අපිට විදිහක් නැහැ. අපි ගියපු තැනකට පොන් ආවා. මේ දෙහෙනැල්ල මීටර 73ක් උසයි. රත්නපුරේ ඉඳලා මෙතෙන්ට තියෙන්නේ කිලෝමීටර 23යි. අද කාලේ ඔය ඉන්නේ නිල නොලත් රජවරු ඉන්නව නෙමෙයි. ඉන්න හදනවනේ. අර නිල නොලත් රජවරු ඒ වගේ ඒ කාලේ ඉඳලා තියෙනවා ප්‍රාදේශීය රජවරු. ඒ ප්‍රාදේශීය රජවරු ඒ කාලේ මෙතන උඩහෙන් තමයි මිනිස්සුන් වැරදි කරපු කට්ටිය ගල්ලා පල්ලට දාලා තියෙන්නේ. එතකොට ඒ කාලේ මේකට මේ දමන ඇල්ල කියලා තියෙනවා. පල්ලට දාන නිසා. ඔය දමන ඇල්ල කාලයක් යද්දි දෙහෙන ඇල්ල බවට පත් වුණා කියලා තමයි කතන්දරවල කියවෙන්නේ. ඊට අමතරව මේ ඇල්ලට ඉස්සර කාලේ මිනිස්සු ගස් ලැබු ඇල්ල කියලාත් කියලා තියෙනවා කියලා. ඔන්න අපිට අහන්න දැක ගන්න හොයාගන්න හැකියාව ලැබුණා. දෙහෙන දොලෙන් පටන් ගන්න මේ දෙහෙන ඇල්ල මෙම ගලාගෙන ගිහිල්ලා අවසානයේ අඹර බොටුව ගඟට එකතු වෙලා තමයි ඊට පස්සේ කළු ගඟ බලා ගිහිල්ලා කළුතරින් මුහුදට වැටෙන්නේ. දෙහෙන දොලෙන් තමයි මෙයා එන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනි ඔයාලා අහලා තියෙන දෙහෙන කන්ද දියලි දාමේ කියලා. මේ දෙහෙන කන්ද දියලි දාමේ ඔයාලා රත්නපුරේ ඉඳන් බලන්න යනවා නම් පාර අයිනිදම බලන්න පුළුවන් හොඳම දියල්ලක් තමයි මේ දෙහෙන කන්ද දියල්ල කියන්නේ. ඊට අමතරව මේක පහු කරන් ගියාට පස්සේ වේවැල්ලවත්තෙන් ඔයාලට පුළුවන් බේරුවත් ඇල්ල බලන්න යන්න. එහෙම නැත්නම් හවරි ඇල්ල අනිත් පැත්තට ගියොත් එහෙම වේවැල්ලවත්තෙන්ම හැරිලා ගියොත් එහෙම ඔයාලට පුළුවන් අලු පොළ ඇල්ල බලන්න යන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට දෙමළ ඇල්ල බලන්න යන්න පුළුවන්. ඒ වගේ දියලි කීපයක් බලන්න යන්න පුළුවන්. මෙතනට එන්න කලින් ඔයාලට මොනවද බලන්න පුළුවන්. මෙතනට එන්න කලින් ඔයාලට සිරිපාගම් පැත්තට ගියොත් මාපලාන ඇල්ල බලන්න පුළුවන්. ඊට පස්සේ මග තියෙනවා හල් ඇල්ල. ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ මේක බලන්න රත්නපුරේ ඉඳන් නම් එන්නේ රජනාව ඇල්ල බලලම එන්න. ඊට පස්සේ මේක පහු කරන් ගියාම පාර අයිනේ තව හම්බ වෙනවා මදනගිරි ඇල්ල කියලා එකක්. ඒක නම් පොඩ යන්න අමාරුයි. ඒකේ නාන්න පල්ලෙහා තියෙන හැබැයි දියැල්ල පාමුලට යන්න නම් ටිකක් ඇතුළට යන්න දෙහෙන කන්ද දියලි දාමේ දියලි විශාල සංඛ්‍යාවක් තියෙනවා මම කිව්වේ. ඒකේ තියෙන ටිකක් විශාල ප්‍රමාණයේ දියලි ටික. මේ දවස්වල දෙහෙනැල්ල බලන්න ඉන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ. මෙතන මුකුත් ප්‍රශ්නයක් නැහැ. ආයෙ ගිහිල්ලා නැහැ අවදානක් නැහැ. රත්නපුරේට ඇවිල්ලා රත්නපුරේ ඉඳන් බලන් ඉන්න පුළුවන්. නැත්තම් බලංගොඩ ඉඳලා වලට බලංගොඩ පැත්තෙන් මෙල්ලත් තරහ මේක බලන්න ඉන්නත් පුළුවන්. මොකද කට්ටිය මේ සමහර අය කියලා තිබ්බා මේ කාලේ තාමත් රටේ ආපදා තියෙනවා. ඒ නිසා ඇවිදින්න කියන්නේ මිනිස්සුන්ට කියලා. මිනිස්සුන්ට මොලයක් තියෙනවනේ. ඉතින් මොලයක් තියෙන්නේ හිතලා බලලා අවදානම් නැති තැනක යන්න. සරලව කිව්වොත් ඔයාලා නවතින්න හොටෙල් එකක් බුක් කරනවා නම් අහන්න. ඔයාලගේ තියෙන ලෑන්ඩ් එකට NBRO එකෙන් සර්ටිෆිකේට් එකක් මොකක් හරි තියෙනවද? නායන්නේ කියලා අවදානම සාධික කරන දෙයක් තියෙද කියලා. කවුරුනක් කියන්නේ නායන්නේ කියනවා. ඒ වගේ අහලා මොලේ පාවිච්චි කරලා ගමන් යන්න. ඒතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඇවිදින්න ඕනේ මිනිස්සු. ඔයාලට සමහර විට හෙට යන්නම් කියලා හිතන දැන හෙට යද්දිත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇවිදින්න අපරාධි. එන ඕක තමයි කතන්දරේ. අපි ගියා. බයි.